හරි. ඒ වැඩේ ඉවරයි. අඩුවට තිබුණා ටක් ගාලා හදාගන්න අපි යනවා ඊළඟට ආයෙ තියරි කාරණාවකට මෞල භාග කියලා. මූල භාග කියලා කතාවකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඔක ලියාගෙන පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න දෙන්න පොඩ්ඩක් නැගීටලා හිරි අරගෙන එහෙම එන්නකෝ. එහෙම නැගීටලා කියලා යන්න එපා ඈ. ගියා වෙන්නේ නැහැ. පොඩ්ඩක් අර එක දැන ඉන්න එක නිකන් අපිව මන්දගාමී කරන්න ගිය වෙලාවකින් දැන් මේසේ වටේ රවුමක් ඇවිදලා ඉන්න මේස වටේ නාටලා ඉන්න නැටුමක් ඉදිරිපත් ඊළඟ තීරියට යන්න කලින් ඊළඟ තීරියත් එහෙම අමාරු එකක් නෙවෙයි මූල භාග කියන්නේ අපි බලමු. පොඩ් එක රෙකෝඩ් කරන්නේ නැහැ. දැන් ඉතින් ගමත් තිබ්බක් කරන්න දෙයක් නැහැ. රෙකෝඩින් එක තියෙනවනේ. මල්ලා හදාගත්ත එකේ ප්‍රශ්නයක් වුණොත්. හරිද ඔබ සූදානම්ද මවුල භාග ඉගෙන ගන්න? මට බඩගින්න නැද්ද ඒක මම බලා ගන්නම්. යකෝ. ඉන්ටර්වල් තමයි ඕන්නේ නේද? අන්තිරක් නැදක් කවන්නේ. හරිද? යන්න අපි අලුත් තීරයට. නෑ ඔය නේ වීලුවට කියනත් ඒ වුණාට මේ වැඩ කරන ෆුල් සීට් එකක ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලා ඉන්නේ එහෙම වැඩ කරන්න පුළුවන් වයසක ළමයි. ඒක මාර අපරාධේ. ඒක එහෙම කරගත්තේ නැත්නම් දැන් සරලව හිතන්නකෝ දැන් මට ඇත්තට මෙහෙම නැහෙන්න ඕනේ නෑ නිතින් දැන්. ඒ කියන්නේ අද උදේ පාන්දර 4 ඉඳන් එතන එක පන්තියක් එතන පැය 6ක් විතර ස්ටේජ් එකක හිටගෙන ඉඳලා පාන්දර නැගිටින ඊට පස්සේ අද හවස ඇවිල්ලා ආයෙ පැය 4ක 4:00මාරක විතර තියරි පන්තියක ස්ටේජ් එකක හිටගෙන දැන් මෙතන ආයෙ 7 ඉඳන් ඉතින් ඔය දිගටම දැන් වාඩි වෙන්නේ නෑ නිතින්. මෙතන ඉඳන් ආයෙමත් 10:00මාර 11 වගේ කිට්ටු වෙනකන් සමහරක් විට ආයෙත් පැය 3-4ක් ආයෙ හිටගෙන ඉඳනවා. එකතු කරලා බැලුවොත් එහෙම ඔය වෙලාවේ මාර ලොකු වෙලාවක් සාක්. ඉතින් ඕගොල්ලෝ හිතනවාද එහෙම මේ මහන්සි නැතුව එන එනර්ජටික් ඉන්නවනේ අපි. එතකොට ඒකත් එක්ක හිතනවා කිසි මහන්සියක් නැහැ මාරයි වණ්ඩකෝ එහෙම දවසම මේවා වෙලත් මෙහෙම එහෙම එකක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. ඒ කියන්නේ එතන අපිට choice එකක් නැහැ ළමයි. මම Park Avenue. Long-lasting fragrance. Unshakable confidence. තීරණය කරලා තියෙනවා මේ තාමත් මම ඉන්නේ මට උපරිම වැඩ කරන්න පුළුවන් ඒ කැපැසිටි තියෙන වයසේ. අපි හැමදාම ඔහොම වැඩ කරන්න බෑනේ අපිට. ඒත් මම හිතනවා මම උපරිමයට මහන්සිලා වැඩ කරනවා. මට වැඩ කරන්න පුළුවන් වයස. ඊට පස්සේ මට එක තැනකදී හිතුණොත් ඇති දැන් මේ දිවිල්ල මට මේක නතර වෙන්න ඕන කියලා. ඉතින් මට පොඩ්ඩක් ඒකට කාම් විදිහට ලයිෆ් එක හදා ගන්න පුළුවන්. නමුත් අවුරුදු 20 ගණන් කියන්නේ මිනිස්සෙකුට මහන්සි වෙන්න පුළුවන් වයසනේ. ඒතර මම මහන්සි වෙනවා එච්චරයි. ඒතර ඒක ඇතුලේ සමහරක් වෙලාවට කොච්චර මහන්සිද නිදිමතද බඩගිදෙන අනම්මන අදාළ නැහැ. අපිට වැඩක් තියෙනවා නම් ඒ වැඩේ ඒ විදිහට කරන්න වෙනවා. ඉන් එහාට ඒක කම්මැලි වගේද බෑ වගේද මහන්සි වගේද ඒව අදාළ නැහැ. මොකද ගොඩක් එවුන්ට ඒව අදාළයි. ඒ හින්දායි ගොඩක් එවුන්ට අර කියන පාර්ට් එක කරන්න බැරි. ගොඩක් එවුන්ට බෑ හිතුනම උන් නොකර ඉන්නවා. මට බෑ හිතුනත් මම කරනවා. මං කියන්නේ එහෙම වෙන්නේ. ඇරෙන්න අපේ මොන සහජ දක්ෂතාවයක්වත් එහෙම අමුතු යන්නේ නැහැ ළමයි. එකම දේ අර ඒ choice එකක් ඒක තෝරා ගැනීමක්. එකෙකුට මහන්සි වෙද්දී ඌ ටක් ගාලා අතරනවා. තව එකෙකුට මහන්සි වෙද්දී නෑ. මහන්සි වෙමු තව ටිකකින්. තව පැයකමාරක් කොහොම හරි කියන්නේ දැන් මම මෙතන එන ඩල් ඉගන්නුවොත් ඕගොල්ලොත් අර කියන්නේ උගන්නන ගුරුවරයා ඉන්න එනර්ජි එක ළමයින්ට යනවා. හරිද? ඒක ඕගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ මම නිකන් එන ඈලි මෑලි ගමෙන් ඔහේ එපා වෙලා අර හිම්මි ඉගන්නුවොත් ඕගොල්ලොත් එන්න ඩල් වෙලා ඒ කම්මැලිකම වැඩි ගොඩක් වෙනවා. අර එහෙම නැතුව මෙතන නිකන් පොඩි ජවයක් හදලා. ඒතර ඒක ඕගොල්ලන්ට යම් තාක් දුරකට ආරෝපණය වෙනවා. ඉස්සරහින් මේ මිනිස්සයාට. ඒතර ඌටත් පොඩ්ඩක් කර පොඩි හරි වශයෙන් එනර්ජි කියනවා. ඒකයි ඔය ගොඩාක් ගුරුවරු අර පොඩි අර අමුතු එකක් හදාගෙන මත කොච්චර මහන්සි වුණත් කරන්න දෙයක් නැහැ. උදේද දවල්ද රෑද දාලා නැහැ. කොයි පන්තියේ වුණත් ඒක කමිට්මන්ට් එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ළමයාට ඒක යන්නේ අඩුවෙන්. කොහොම හරි ඒක මහන්සිද නිදිමතද බඩගිනිද අදාළ නැහැ කරන්න වෙනවා. මං කියන්නේ දැන් ඕගොල්ලොත් ළමයි අර මේක රස්සාවක් වගේ පේන්නේ නැති වුණාට මේ ඔයාලා ගත කරන්නේ ඔයාලගේ වෘත්තිමය ජීවිතය. ඔයාලගේ පෞද්ගලික ජීවිතේ වැඩක් නෙමෙයි ඒ ලෙවල් කියන කවුරුත් ඉන්නද මේ ආසාවට ඒ ලෙවල් කරන. ඒ කියන්නේ මම කැමති ඒ ලෙවල් කරන්න නිකන් මේ මං වෘත්තීන් සඳහා නෙවෙයි ඒ ලෙවල් කරන. එහෙම කවුරුත් නැහනේ.
ඔගොල්ලෝ මේක කරන්නේ මෙතනින් ඉස්සරහා ජීවිතේ වෘත්තිමය සුදුසුකම් ටික හදාගන්න. ඒතර මේ A level කියන්නේ නිල නොලත් රස්තාව වගේ එකක් ඕගොල්ලන්. ඒක රස්තාව වගේ දැනෙන්නේ නැහැ පඩියක් ගෙවන්න නැති හින්දා. හැබැයි ඇත්තටම මේ වල මේ රස්තාවට ඕන කරන වෘත්තිමය සුදුසුකම් හදාගන්න හිම වෘත්තිමය කාලයක මේ ඉන්නේ. ඒතර වෘත්තිමය වැඩවලදී අපිට හිතෙන විදිහ අදාළ නැහැ. වෘත්තිමය තැනක වැඩ කරාම ඒක කරන්න ඕන. එච්චරයි. නැත්තම් දමල කරලා නිකන් ඉන්න ඕන. බැයි නම් බෑ කියලා යන්න ඕන. අර ටික ටික නෑ කරනවා බලමු කියලා බාගෙට කරනවා. ඒ බයිලා බෑ. පර්සනල් ලයිෆ් එකේ ඕන එකක් කරගන්න ඒක වෙන කතාවක්. මං කියන්නේ වෘත්තිමය පාර්ට් එකට ආවම මේකටද කරන්න වෙන වැඩේ මේ වෙලාවේ හිතට සතුටුයිද දුකයිද කරන්න බෑ වගේද හිතෙන්නේ මූඩ් එකක් නැද්ද නිදිමතයිද බඩගිනිද ඒ බයිලා වැඩක් නෑ. කරන්න නම් ආවේ කරන්න. බැයි නම් කලින්ම බෑ කියලා හම්බුනේ අතල දාලා නිකන් ඉන්න. අර එහෙම පොඩ්ඩක් අර බරපතල මට්ටමකට ඔයාලගේ විෂන් එක ලොක් කරගන්න වෙනවා. මේක කරනවා එච්චරයි. මොනවා දනිත් අදාළ නැහැ. නෑ මම දන්නවා දැන් ඕගොල්ලෝ නිකන් ඔය ඉන්ටර්වල් ඉන්න ටයිම් එකෙන් කොහොමද තියෙන පුරුද්දට කියලා. ඒකට වෙනම මේ කියලා කියනව නෙමෙයි. නමුත් මම කියන අර ඒකත් ඔළුවේ තියාගන්න ඉන්ටර්වල් එකක් ඉල්ලන ඊට පස්සේ නෑ මාත් දන්නවා ඔබලා දන්නවා මං දෙන්නේ නැහැ කියලා ඒත් කියලා ඉල්ලන්නේ කියලා ඒක මට තේරෙනවා. මේ හැබැයි එහෙම වුණාට ඔළුවේ ඇතුළේ අර කතන්දරේ තියාගන්න නේ. වැඩ කරන් යා. හරි. මවුල භාග අලුත් තියරි එකකට අපි යන්න හදන්නේ. කොට දාගමුකෝ